ඔන්නේති මේ නිවසයක් අරගෙනාවේ ගොඩ කාලකින් කරලියට බැස්ස නැති කෙනෙක් ගැන කවුදවේ හරිදිතින් ගොඩ කාලකින් අපිට දැක්කෙන්නේ හන්නම් හම්බුලෙත්නෑ ඉස්සරලක් ඉතින් පුවත් මැව්වා ඉතින් දැන් මේ බලව හරින්ගේ මොකක්ද මේ තියෙන කතන්දරේ කියලා හරින්ගේ නිවසේ ජල විදුල් බිල රුපියල් මිලියනයක් රජයේ මුදල්වලින් ගෙවලා මෙන්න මෙහෙම තමයි නිවස් එකේ තියෙන්නේ ටයිටල් එක ඉතින් අපි වැඩිදුරටත් බලමු මොකක්ද මේ සම්බන්ධයෙන් කියන්න කියලා පසුගිය රජයේ හිටපු සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා වූ හරින් ප්‍රනාන්දුගේ නිල නිවාසේ ජල හා ජලබිල්පත් ගෙවීම සඳහා 2024 තුළ රුපියල් මිලියන දසලක්ෂයට අධික මුදලක් අමාත්‍යංශයේ මුදල්වලින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් හෙළි කළ තිබෙනවා. විගණන වාර්තාවලට අනුව මෙලෙස ගෙවා ඇති මුළු මුදල දසලක්ෂ 62,665ක්. එම නිල නිවාසය 2022 වසරේදී අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු වෙත ලබා දී ඇත්තේ ජලය විදුලිය සහ දුරකථන බිල්පත් පෞද්ගලිකව දැරිය යුතු බව වන ගිවිසුමකට යටත්වයි. කෙසේ වෙතත් මෙම ගිවිසුමේ 7 වෙනි වගන්තිය පැහැදිලිව උල්ලංඝනය කරමින් මෙම මුදල් අමාත්‍යාංශය මගින් ගෙවා ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. මුදල් රෙගුලාසි 135ට අනුව රාජ්‍ය මුදල් වෙනස වැය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වගකිව යුතු බව විගණනය මගින් නිර්දේශ කළා තියෙනවා. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංචාරක හා මුදල් අමාත්‍යාංශයේ 2024 වර්ෂයට අදාළ කාර්ය සාධන විගණන වාර්තාවක් මගින්. හරි ඉතින් ගේමිල්ල ඉදන්නේ නේද ඉගෙනන වාර්තාවත් එක්ක ගේමිල්ල ඉදන්නෙත් දහයි දන්නෙත් දෑ නේද අරින් තිදින් චුට්ට ඇත්තම් බලපයිනවානේ ඉතින් අපි බලමු ඉස්සරහටිතින් දැන් සද්‍ය වහලින්න අයවත් ටික පොඩ්ඩක් උඩට එන වගක් අපිට පේනවා දවස ගාන මිනිස්සුන්ගේ අපේ මහජනතාවගේ මුදල්ලාව භාවිතා කිරීමෙන් මේකොල්ලු කරපු සෙල්ලං එලි බහිනව අපිට පේනවා ටික උඩට එනවා කොච්චර තමන් කරපු වැරදි රබර් බෝලයක් විදිහට වතුරයට හංගනින් හැදුවත් ඒවා හිතනවටත් වඩා ඉක්මනින් උඩටයව බව හැමෝම මතගේ තිය භාගයුතු යුතුයි ඉතින් අපි මේ වගේ ස්පේෂල් නිවස් විතරයි කියන්නේ ඒකින් ඩෙල්ටේ ප්ලස් එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා හැමදෙම දැක ගන්න මායිමේ එහාලවක හොඳ දේවල් අරගන්න සිරුවෙන් මෙහෙට එන්න